වරක් මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති බිල් ගේට්ස් මෙසේ පවසන ලදී. ඔබ දුප්පත් ඉපදීම ඔබේ වරදක් නොව. නමුත් ඔබ දුප්පත්ව මිය යෑම ඔබේ වරදක්ය කියා. එතකොට ඇයි මේ ජනප්‍රවාදයේ පැවතෙන ප්‍රසිද්ධ කතාවක් ලෙස දුප්පත්කමට වලිගය නැති ගොනාම උපමා කොට ගත්තේ? මොකක්ද ඒකට හේතුව? වෙලියායක ගොන් දෙදෙනෙකු තන කකා වුණි ඉන්න එක ගොනෙකු වලිගය නැතුව වැනි. වලිගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි. ගොනාගේ මැස්සන් වැනි කෘම සතුන් ශරීරයේ වසනු ලැබේ. වලිගය තිබෙන ගොනා වලිගයේ උපකාරීත්වයෙන් මැස්සන් පලවා හරිනු ලබයි. නමුත් වලිගය නොමැති ගොනාට කුමක් සිදුවේද? වලිගය නොමැති නිසාවෙන් තම ශරීරයට එන මැස්සන් වැනි කෘම සතුන් පලවා හැරීමට නොහැකි වීම අපහසු වේ. මුදල් තිබෙන පුද්ගලයා පොහොසත් පුද්ගලයෙකු ලෙසත් මුදල් නොමැති පුද්ගලයා දුප්පතෙකු ලෙසත් සමාජගත වේ. මේ හේතුවෙන් දුප්පත්කමත් වලිගය නැති ගුණා වැනි යනුවෙන් කීම වරදක්ද නොවේ. මන්දයත් අපට එදිනෙදා පැන නගින බොහෝ ගැටලු වලට විසඳුම වන්නේ මුදල් නිසාවෙනි. තවත් මෙවැනි රසබර කතා දැනගන්න හන්දිය YouTube channel එක subscribe කරලම තියාගන්න. ඔබට සුබ දවසක්.